ආයුබෝවන් ළමයි මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගේ ලියන්න ඉන්න ඔයාට ඒකක් ගන්න තියෙන පුංචි රහසක් ගැන තමයි මම මේ කියන්න ආවේ. ඉතින් ඔයා සමහරවිට මේ ගැන හිතලත් නැතුව ඇති. ඔයා මේ වෙනකොට පාඩම් කරලා ප්‍රශ්න පත්‍ර කරලා හොඳට විභාගයට සූදානම් වෙලා ඇති. හැබැයි ඔයා දන්නවද ඔයා ගෙනියන පෑනෙන් ඔයා ගන්න ඉන්න A එක B එක තීරණය වෙන බව. ඉතින් පුතේ ඔයා විභාගයට ගෙනියන පෑන අනිවාර්යයෙන්ම ඉතාම සැහැල්ලු පෑනක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ අතට පහසුවෙන් හසුරවන්න පුළුවන්. වැඩි ගැජමැටික් නැති වැඩි ඔය බර නැති තාම සැහැල්ලු පෑනක් ඔය විභාගයට අරගෙන යනවා නම් ඒක ඔයාට වාසියක් වෙනවා. මොකද ඔයාගේ වේගය මේ පෑනෙන් හැදෙනවා. ඔයා බර පෑනක් අරගෙන ගියොත් ඔයාගේ අතට මේක කන්ට්‍රෝල් කරන්න යම් වෙලාවක් යනවා. එතකොට ඔයාගේ වේගය යම් තාක් දුරකට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මතක තියාගන්නවා සැහැල්ලු පෑනක් විභාගයට යනකොට අරගෙන යන්න. අනිත් කාරණේ තමයි ඔයා විභාගයට ගෙනියන පෑන අලුත් පෑන් කිසිම වෙලාවක විභාගයට ගෙනියන්න එපා. මොකද ඒ අලුත් පෑන ඔයාගේ අතට හුරු වෙන්න යම් වෙලාවක් යනවා. ඒකේ තුඩ පේපර් එකට හැඩ ගැහෙන්න යම් වෙලාවක් යනවා. ඉතින් මේ වෙලාව ඔයාට නාස්තියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා පෑන් 10ක් අරගෙන මේ පෑන් 10 මුල් තීන්ත ටික ඉවර වෙනකන්, ඒ කියන්නේ සෙන්ටිමීටරයක් පමණ තීන්ත ඉවර වෙනකන් මේ පෑන් 10ම ලියලා හදාගන්න. ඒ වගේම මේ හදාගත්ත පෑන් 10 විභාගයට අරගෙන යද්දි මේ පෑන් වල මේ ක්ලිප් එකේ වහන ගානට තීන්ත ඉවර වෙද්දී, ඒ කියන්නේ මෙන්න මේ ගානට වගේ තීන්ත ඉවර වීගෙන එනකොට ඔයා ඒ පෑන අයින් කරලා ගෙදර තියන්න, නැවත ඒ පෑන විභාගයට අරගෙන යන්න එපා. මොකද ඒ අන්තිම ටික ලියද්දී අන්තිම ටිකේ තීන්ත පේපර් එකේ ඉහිරෙන්න බලනවා. එතකොට ඔයාගේ පේපර් එකේ තීන්ත තනින් තන ඩොට්ස් වගේ හිටලා ඒක ඔයාගේ ප්‍රශ්න පත්‍රය අපිරිසිදු පෙනුමක් එන්න පටන් ගන්නවා. අනිත් කාරණේ තමයි විභාගයට යනකොට කිසිම අවස්ථාවක රෝස පෑන, රතු පෑන රැගෙන යන්න එපා. ඒව ඉස්කෝලේදී පන්තියේ පාවිච්චි කළාට කමක් නෑ. එතකොට මේ රෝස රතු කියන පෑන් කිසිම අවස්ථාවක විභාගයට ගෙනියන්න එපා. ඒ වගේම තැඹිලි පාට පෑනක් ගෙනියන්න එපා. දැන් ඔයා කල්පනා කරනවා ඇති ආරාධනා පත්‍රයක් වගේ ආවොත්, අත්පත්‍රිකාවක් වගේ ආවොත්, දැන්වීමක් වගේ ආවොත් අපිට පාට පෑන් පාවිච්චි කරන්න වෙනවා නේද? හැබැයි ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් මෙන්න මේ ලා නිල් පාට පෑන. ඒ වගේම ඔයා සාමාන්‍ය ලියන නිල් පාට පෑන. ඒ වගේම කළු පාට පෑනක් පාවිච්චි කරනවා. ඔයාට පුළුවන් පැන්සල් පාවිච්චි කරනවා. ඔයාට පුළුවන්. ඉතින් ඒ දේවල් වලින් පුළුවන් වෙනවා ඔයාට වාගේ ලකුණු සහ වාගේ වේගය හදා ගන්න. ඔයාගේ ලකුණු මට්ටම හොඳ කඩේමකට අරගෙන යන්න. ඒ වගේම විශේෂයෙන්ම ඔයාගේ පෑන ගැන සැලකිලිමත් වෙන්න ඕන. සැහැල්ලු පෑනක් අරගෙන යන්න විභාගෙට. මේ පෑන් 10ක් වගේ අරගෙන ඒ ටික හදාගෙන ඔයාගේ අතට හුරු කරගෙන හොඳට ලියලා ඒ පෑන් අරගෙන යන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් විභාගෙදී ඔයාගේ වේගය හොඳ මට්ටමක තියාගෙන ඒ සාමාර්ථයකට අනිවාර්යයෙන්ම යන්න.